ඔයා මීට කලින් දැනගෙන හිටියද කෑම කාලා කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රමයක්? අද මං අරගෙන ආවේ ඔයාගේ මේදේ දහණය වෙන ආහාර වර්ග ටිකක්. මේදේ දහණය වෙනවා කියන්නේ ඔයා කෙට්ටු වෙනවා කියන එක. වැදගත්ම දේ තමයි ඔයා මතක තියාගන්න ඕනේ බර අඩු කරගන්නවා කියන්නේ අඩුවෙන් කෑම ගන්නවා කියන එක නෙවෙයි. බුද්ධිමත්ව කෑම ගන්නවා කියන එක. ඉතින් අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරන කෑම රුචිය අඩු කරන එහෙමත් නැත්නම් ඉක්මනින්ම බඩ පිරෙන වගේම මේදේ දහණයට උපකාරී වෙන හෝමෝන නිෂ්පාදනයට දායක වෙන ආහාර ගත්තොත් ඔයාගේ ශරීරයේ මේදේ දහණය කරන මැෂිමක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා කෑම ගැන බය වෙන්න එපා. අපි මේවට කියනවා forbidden foods කියලා. ඉතින් ඔයා කරන්න ඕනි බඩගිනි වුණාම මේ මන් කියන දේවල් වලින් ඔයාගේ මීල් එක ප්ලෑන් කරගන්න එක. බිත්තර. දන්නවද බිත්තර කියන්නේ තනිකර ප්‍රෝටීන් පිරුණු ආහාරයක්. ඒ වගේම බිත්තර වලින් ඔයාගේ බඩගින්න ඉක්මනින්ම නැති කරනවා වගේම ආයෙත් බඩගිනි ඇති වෙන දිගු කාලයක් ගන්නවා. ඒ නිසා අපිට බිත්තර එක වේලකින් පස්සේ අමතර ස්නැක්ස්, පැන් රස වගේ දේවල් කන්න හිතෙන්නේ නැහැ. දිගු කාලයක් ඔයාලට සුවපහසුව ඉන්න පුළුවන්. Obesity International Journal මගින් පෙන්වලා දෙනවා උදෑසන ආහාරයට බිත්තර පමණක් ගන්නවා නම් වෙනත් ආහාර ගන්නවට වඩා 65%කින් බර අඩු කරගන්න ඒක උපකාරී වෙනවා කියලා. ඉතින් ඔයාට උදේ ආහාරයේ විදියට බිත්තර 3-4ක් පමණක් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක්. ඩාර්ක් චොක්ලට්. චොක්ලට් කාලා කෙට්ටු වෙන්න පුළුවන්ද? ඔව්, හැබැයි ඩාර්ක් චොක්ලට් මේවයි 70%කටත් වැඩියෙන් තියෙන කොකෝවා සාරය. ඉතින් කොකෝවා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් වලින් අපේ ශරීරයේ කෝටිසෝල් වගේ ස්ට්‍රෙස් ඇති කරන හෝමෝන පාලනය කරනවා. විශේෂයෙන්ම මේකෙන් අපේ බෙලි ෆැට් එක අඩු කරගන්න පුළුවන්. ඒ කිවි උදරය ඉදිරියට නිරායම අඩු කරගන්න පුළුවන්. කෝටිසෝල් හෝමෝනයෙන් අපේ ශරීරයේ මේදේ තැන්පත් වීම වැඩි කරනවා. ඉතින් ඩාර්ක් චොක්ලට් වලින් මේ හෝමෝන් වලට විරුද්ධව සටන් කරලා ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරනවා. ඒකෙන් ශරීරයේ මේදේ තැන්පත් වීම අවම කරනවා. අලිපේර. හිතකර මේදේ අඩංගු අලිපේර එහෙමත් නැත්නම් අලිගැට පේර වලින් අපේ ඉන ප්‍රදේශයේ මේදේ දහණය කරලා දාන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ඒ වගේම අලිපේර වල තියෙනවා ඔලෙයික් ඇසිඩ් එක. ඒකෙන් වාගේ මොළයට දැනුම් දෙනවා ඔයා දැන් ප්‍රමාණවත් තරම් ආහාර ලබාගෙනයි ඉන්නේ කියලා. මේකෙන් වාට අර නිතර ඇති වෙන චූටි බඩගින්න ඇති වෙන එක වළක්වනවා. ඒ වගේම අලිපේර සමටත් ගොඩක් හිතකර. ඔයාට අලිපේර එක ආහාර වේලකට යොදා ගන්න පුළුවන් නම් මේ වාසිය ඔයාට ලබා ගන්න පුළුවන්. මිරිස් සහ කුළුබඩු. ඉතින් ලංකාවේ ඉන්න අපිට නම් මේක සාමාන්‍ය දෙයක්. ලංකාවේ අපි ඕනි තරම් මිරිස් සහ කුළුබඩු අපේ ආහාර වලට එකතු කරනවා. ඉතින් දේශීය කුළුබඩු කියන්නේ ගොඩක් දුරට ඖෂධ. ගම්බිරිස්, කහකුඩු, සූදුරු, මාදුරු, කුරුඳු, කරපිංචා, එනසාල් මේ වගේ දේවල් වලින් ආහාරවල තියෙන පෝෂණ ගුණය වැඩි කරනවා. ඒ වගේම අහිතකර මේදේ සහ ශරීරයට අහිතකර ද්‍රව්‍ය විනාශ කරලා දානවා. ඉතින් චුට්ටක් සරට කන්න පුළුවන් නම් ඔයාට ගොඩක් දුරට මහත් වෙන එක අඩු කර ගන්න පුළුවන්. විශේෂයෙන් මිරිස් කරල් වල බහුලව අඩංගු වෙන කැප්සිකම් වලින් ශරීරයේ මේදේ දහණය කරනවා. ඒ වගේම කහ වලින් අපේ ශරීරයේ උෂ්ණාධික බව අඩු කරන අතරම අක්මාවේ තැන්පත් වෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න කටයුතු කරනවා. මේක මේදේ දහණය කරන්න හේතු වෙන මූලිකම සාධකයක්. පොප්කෝන් කියන්නේ කැලරි ඉතාම අඩු වගේම තන්තු අධික ආහාරයක්. ඔයාට බඩගින්නක් ආවම පොප්කෝන් ටිකක් ආහාරයට ගත්තොත් ආය පැය ගණනාවකට බඩගිනි ඇති වෙන්නේ නැහැ. ඉතින් කෙට්ටු වෙන්න ඕනි නම් ඔයාගේ නිතර ඇති වෙන පුංචි බඩගින්න මේ විදිහට පාලනය කරන්න ඕනි. ඒ වගේම ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේදේ දහණයට උපකාරී වෙන ආහාර වර්ග හොයලා ඒවත් ආහාරයට ගන්න ඕනි. අර්ථාපල් බේක් කරගත් හෝ තම්බාගත් අලවලට ලුණු ස්වල්පයක් එක් කර ආහාරයට ගැනීමෙන් ශරීරය කෙට්ටු කරගන්න පුළුවන්. අර්ථාපල් වලිනුත් බඩගිනි ඇතිවීම පැය ගණනාවකට නවත්වන්න පුළුවන්. ඉතින් ඩයට් ප්ලෑන් හදාගෙන රැට නොකා බඩගිනි ඉන්නවට වඩා මෙහෙම දෙයක් ආහාරයට අරන් සතුටින් නිින්දට යන්න ඔයාට පුළුවන්.
සමහර වෙලාවට කෙට්ටු වෙන්න ඕනිවට මේන් මීල් එකක් ස්කිප් කළාම ඒකේ නැති වෙන බඩගින්න නිසා ඊට වඩා විශාල කැලරි ප්‍රමාණයක් සහිත ස්නැක්ස් ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. ඩයට් කරන කෙනෙක් නම් මේක අත්දැකීමෙන් දන්නවා ඇති. ධාන්‍ය වර්ග. කඩල කව්පි මුං ඇට වගේ ධාන්‍යවල ප්‍රෝටීන් හා තන්තු බහුලයි. ඉතින් මේවා ශරීරයට ඉතා ගුණවත් වගේම ජීර්ණයට ගත වෙන කාලය පැය 3-4ක් වෙනවා. ඉතින් ඔයාට එක වේලකට කඩල වගේ දෙයක් ගන්න පුළුවන් නම් ආයෙත් ප්‍රධාන ආහාර වේලක් ගන්නකම් නිතර බඩගිනි වෙන්නේ නැහැ. ඒ වගේම ෆුල්නස් ෆීලින් එකක් ඇති කරන නිසා ඔයාට බඩ පිරලා තියෙන බව නිතරම දැනෙනවා. මේකෙන් ඔයාට කෙට්ටු වෙන ලොකු උදව්වක් ලැබෙනවා. අන්නාසි. අන්නාසි වල අඩංගු එන්සයිම් මගින් අපේ උදරාශ්‍රිත මේදය දහනය කරනවා. ඒ වගේම අන්නාසි තන්තු සහ ජලය අධික පළතුරක්. ඒක නිසා ආහාර ගැනීමේ අවශ්‍යතාවය දිගු කාලයකට නැති කරලා දානවා. ග්‍රීන් ටී. අපි ගන්න ආහාරවල කැලරි දහනය කරන්න ග්‍රීන් ටී වලට පුළුවන්. පරීක්ෂණ මගින් පෙන්වලා දෙනවා ග්‍රීන් ටී වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ කැටොචින් සංඝටක වලින් කැලරි 70ත් 100ත් අතර ප්‍රමාණයක් දිනකට දහනය කරන බව. ඒ වගේම මේ දේ දහනය කරන්නත් ග්‍රීන් ටී වලට හොඳ හැකියාවක් තියෙනවා. ලෙමන්. ලෙමන් දෙහි දොඩම් වගේ පළතුරු වල අඩංගු එන්සයිම් මගින් අපේ ශරීරයේ උදරාශ්‍රිතව ඇති මේදේ දිය කරලා දානවා. ඉතින් ලෙමන් ජූස් එකක් වගේ දෙයක් දවසකට එකපාරක් පානය කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඔන්න ඔයාලට දැන් මං කිව්ව ආහාර වර්ග ටික මතකද කියලා බලන්න. බිත්තර, ඩාර්ක් චොක්ලට්, අලිපේර, මිරිස් සහ කුළුබඩු, පොප්කෝන්, අර්තාපල්, ධාන්‍ය වර්ග, අන්නාසි, ග්‍රීන් ටී සහ ලෙමන්. මේ ආහාර වලින් කරන්නේ අපිට ඉක්මනින් නැති වෙන බඩගින්න පාලනය කිරීම හා ශරීරයේ මේදේ දහනයට උපකාරී වීම. ඉතින් ඔයා දැනගෙන ඉන්න ඕනි සමහර හේතු තියෙනවා අපිට නිතරම බඩගිනි ඇති වෙන. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළම ඉතා ඉක්මනින් ආහාර ගිල දැම්මහම ඒ කියන්නේ මුඛය තුලදී ප්‍රමාණවත් තරම් ආහාර විකීමකට ලක්ුණේ නැති වුනහම ඒ වගේම ප්‍රමාණවත් තරම් නිින්දක් නොලැබුණහම ඔයා ගන්න ආහාරවල ප්‍රෝටීන් අඩු වුණහම ස්ට්‍රෙස් වුණහම වගේම ප්‍රධාන ආහාර වේලක් මග අරුණම නිතර බඩගිනි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න. ඔයාට තව දැනගන්න ඕනි දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම් සුබ දවසක්.